අයිබෝන් අයිබෝන් අද අපි කතා කරමු මේ සෙක්ස් කියන එක කොහොමද පෘථිවියට ආවේ කියලා. සාමාන්‍යයෙන් අපි දැන් එතකොට විද්‍යාත්මකව බැලුවොත් අවුරුදු බිලියන 2කට විතර කලින් ලෝකයේ ඉඳලා තියෙන බැක්ටීරියා සහ ආකයා කියන සත්තු කොට්ටාශයනේ. ඒතර ඒගොල්ලන්ගේ තිබිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් අලිංගික ප්‍රජනනය. එතකොට ඒගොල්ලන්ගේ තව විදි තිබිලා ඛණ්ඩනය වෙනවා දෙන්නෙක් වෙනවා ක්ලෝනින්නේ. උදාහරණ වශයෙන් ගත්තොත් ඔය බඩින් ෆ්‍රැග්මන්ටේෂන් බයිනරි විෂන් වගේ එක එක විදි තිබිලා තියෙනවා. හැබැයි මෙතන තිබිලා තියෙන ප්‍රශ්නයක් තමයි දැන් කොට්ටාශයක් වශයෙන් ඒගොල්ලන්ව ගත්තොත් මොකක් හරි ස්වභාවික ව්‍යසනයක් හරි ලෙඩ රෝග මොන හරි ආවොත් ඒ සෙට් එකම එකපාර විනාශ වෙලා යනවා. මොකද අර ස්වභාව ධර්මයට ඇඩප්ට් වෙලා නැහැ නේද එතන. ජාන මිශ්‍ර වෙලා අර හොඳ කැරක්ටරිස්ටික්ස් ටික ඇඩප්ට් වෙලා මදි. එතකොට මේකට ස්වභාව ධර්මයෙන් විසඳුමක් දීලා තියෙනවා. ඒක තමයි ලිංගික ප්‍රජනනය. එතකොට එතනත් අපි ගත්තොත් සත්ව කොට්ටාසයකින් ඊට පස්සේ දියුණු වීගෙන යනකොට මෙතන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් අපි ගත්තොත් උදාහරණ වශයෙන් ඩෝපමීන්, සෙරටෝනින්, ඔක්සිටෝසින් වගේ දේවල් උතන එතකොට ලින්ක් වෙලා ප්‍රජනනය කියන දේ ඩෙවලොප් වෙලා තියෙනවා. හුදෙක් එතකොට ඔය නව ජීවයක් බිහි කිරීම විතරක් නෙමෙයි අද සමාජයේ අපි ගත්තොත් සෙක්ස් කියන එක ආර්ට් එකක් වෙලා තියෙනවා. ඊට අමතරව ඩෙන්ටිටි එකක් වෙලා තියෙනවා. ඒ වගේ ලොකු කොට්ටාශයකට ගිහිල්ලා තියෙනවා. හිතෙන විදිහට මොකද්ද අද සමාජයේ සෙක්ස් කියන්නේ මොන වගේ තැනකද තියෙන්නේ මොන වගේ පසුබිමක්ද තියෙන්නේ? තව පොඩි උදාහරණයක් මට නිකන් මතක් වෙනවා පීකොක් පැරඩොක්ස් කියලා එකක් තියෙනවා. එතනදී වෙන්නේ ඔය දැන් මොනරව අපි ඩාවින්ට උත්තර නැති වෙච්ච ප්‍රශ්නය අපි ගත්තොත් මොනරව ලස්සන්ට එතන තියෙනවා. එතනදී යාගේ එක සර්වයිවල් එකට ප්‍රශ්නයක්. මොකද ගොදුරක් විදියට කැපිලා පේනවනේ. හැබැයි ඒක එතනදී තිබිලා තියෙන්නේ අර ලිංගික ප්‍රජනනය කියන එකට සපෝට් වෙන විදියට. ලස්සනට ඉද්දී එතකොට හරියට මේට් කෙනෙක්ව හොයාගන්න පුළුවන්. දකින්න විදියට මොකද්ද සෙක්ස් අද මේ සමාජයේ දියුණු සමාජයේ මොන වගේ කාර්යභාරයක් තියෙන අපි සෙක්ස් এডুকেෂන් ගැන කතා කරනවා මේ දවස්වල හොඳ මාතෘකාවක් වෙලා තියෙනවා ඒක රිෆෝම්ස් ඒවා මේව එක්ක මොන වගේ දෙයක්ද? මූලිකම දේ වෙන්නේ මෙතන තීරණාත්මක සාධකයේ කෘෂිකාර්මික විප්ලවයෙන් ගින්දර සොයා ගැනීම කෘෂිකාර්මික විප්ලවය විශේෂයෙන් ගින්දර සොයා ගැනීම එක්ක අපේ හනු වලට තියෙන කාර්යභාරය අඩු වෙලා ඒ ඉඩ හනු පොඩි වෙනවා ඒ ඉඩ මොළයට ගන්න පුළුවන් වීම මොළය තුල මේ ඇති වෙන දැන් කලින් සත්වෙන්න හැටියට අපිට තිබුණේ ඇමිග්ඩලාව විතරක් නම් ඊට පස්සේ දැවැන්ත මතකයක් ගබඩා කරන්න පුළුවන් විදිහට අපි ලැබපු අත්දැකීම් මොළයේ බාහිකේ වර්ධනය වෙනවා. හරි. තීරණ ගැනීම පිළිබඳ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක වර්ධනය වෙනවා. දැන් මේ ආකාරයට සිදුවෙන ක්‍රියාවලිය තුළ අපේ පරිකල්පනය ඉමැජිනේෂන් අපි ෆැන්ටසයිස් කරන එක වර්ධනය වෙනවා. දැන් ඕකමනේ මනෝ විශ්ලේෂණය ඇතුළේදී කතා කරන්නේ අපිට සත්වයන්ගේ තියෙන ප්‍රාථමික ආශයන් අපේ තියෙන්නේ අරගොල්ලන්ට බේසික් ඉන්ස්ටින්ක්ට් අපිට ඩ්‍රයිව්ස් ප්‍රේරණයන් අපි යමකින් ප්‍රේරණය වෙලා හඹාගෙන යනවා දැන් ද්විලිංගිකයෙක්ට හඹාගෙන යන්න හේතුවක් නැහැනේ ගැඩවිලාට අවයව දෙකම තියෙනවා ඔය ඉතින් තමන්ගේ ඇඟේම කෑල්ල හඹාගෙන යන්න දෙයක් නැහැනේ දැන් අපිට එළියෙන් තියෙන පිටත තියෙන දෙයක් මේකත් එක්ක හැදෙන ආකර්ෂණය බැඳීම මේ සියල්ල මේ රසායනික ක්‍රියාවලින් තුල රූපණය වෙනවා. අද වෙනකොට තියෙන ගැටලුව අපි ඒ තුලදී හදාගත්තු සංස්කෘතීන් මතවාදයන් මේ ශිෂ්ටාචාරය ඊළඟට මේ දේශපාලනීකරණය වීම ඒකේ බලය පිළිබඳ කතාන්දර මේ සියල්ල එක්ක පරිපීඩිත තත්වයකට අපි පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පරිවාරයේ කියන්නේ යම් ආකාරයකට අපි නොදියුණු කියලා කියන රටවල් යම් දර්ශකයක් අනුව වෙන පැතිවල දියුණුවන් තියෙන්න පුළුවන්. නමුත් අපි මුනික ගත්තොත් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් පසුගාමී නැත්තම් අතීතයට අයිති යාවත් කාලීන නොවිච්ච සමාජය ඇතුළේදී තියෙන ප්‍රශ්නය දැන් ඇත්තටම අපිට අද තියෙන ප්‍රශ්නේ මූලිකම සෙක්ස් නෙවෙයිනේ සෙක්ෂුවලිටිනේ ලිංගිකත්වය සෙක්ස් කියලා වරලා කරන හුදු ක්‍රියාව දැන් මේ ගොඩනැගිලා තියෙන මතවාදයන්
ඊළඟට ඒකාකෘතික යනවා ස්ටීරියෝටයිප් මේ සියල්ල එක්ක ලිංගික ක්‍රියාව පවා තහංචියට ලක් කරන එකකට ඇවිල්ලා තියෙනවා. ඒ තහංචිය පිටින් එනවද නෙමෙයි දැන් අපි ඇතුළතම මේ මතවාද මේ සියල්ල වැඩ කරනවා තමන්වම පාලනය කරන්න. අනිත් පැත්තෙන් ඒ පාලනය කරන සියල්ල ඇතුලේ සෙක්ෂුවලිටි එළිය දෝරේ ගලා යනවා. වෙළඳපළ ඇතුලේ අපි ඇඳුම් පැළඳුම් වල කොටින්ම අපි සෙක්ස් වලට විරුද්ධව කතා කරන එක ඇතුලේ අපි ලබන එන්ජොයිමන්ට් එක. අපචාරයන් වලට අනේ අපොයි කියලා කම්පා වෙලා කතා කරන එක ඇතුලේ පවා අර සෙක්ෂුවලිටි දෝරේ ගලා යනවා. මෙහෙම දෙබිඩි එකක් බවට මේ පරිවාරයේ රටවල් වල මේ தত্ত্বය පත් වෙලා තියෙනවා. ඉතින් අද තියෙන්නේ ටිකක් මේ අපි කියන්නේ විරෝධාභාසයක නැත්තම් පැරඩොක්ස් එකක තමයි මානව වර්ගයාගේ ලිංගිකත්වය ඇවිල්ලා හිර වෙලා තියෙන්නේ. මේක අද කියන්නේ සයිබර් සෙක්ස් ඇතුළට නැත්නම් AI එක්ක ගනුදෙනු කරන වලට මේ තත්ත්වයන් තුල පවා අපිට මේකේ රෝග ලක්ෂණ දකින්න පුළුවන්. එහෙම ගත්තොත් මොන වගේ දෙයකට මේක ඉවෝල්ව් වෙයිද ඉස්සරහට? පොදු තත්ත්වය ගත්තොත් සමාජය තුල දැන් අපිට කතා කරන්නනේ අපේ රටත් එක්කනේ. දැන් බටහිර එක්ක අපි පරිකල්පනය කළොත් මම හිතන්නේ එතන එහෙම ලොකු ලිංගික තාංචි එහෙම පිළිබඳ ගැටලු නැහැනේ ඇත්තටම. බටහිර හෝ දියුණුයි කියලා කියන රටවල් වල එතෙන්දී දැන් වෙලා තියෙන්නේ සම්බන්ධතා මිනිස් සම්බන්ධතාවල ගැටලු සහ හුදකලාව එක්ක විශේෂයෙන්ම වර්චුවල් තැනකට අතත්ත්‍ය නැත්නම් තත්ත්වයසන්න තැනකට දේවල් පරිණාමය වීම. ඒක වඩාත් නිදහස් තැනකටත් ගමන් කරමින් තියෙනවා. එකක් සෙක්ස් රොබෝලා AI සෙක්ස් ටොයිස් වල විවිධ යාවත් කාලීන කිරීම නොයෙකුත් ඒවත් එක්ක. මේක ඇතුලේ තමන්ගේ ෆැන්ටසි එක. දැන් ලිංගිකත්වය ඇත්තටම මූලිකව ගත්තොත් ලිංගිකත්වයේ පදනම ප්‍රජනනය තමයි. ප්‍රජනනය පදනම උණයි කියලා ඉවරලා අද කවුරුත් එහෙම ප්‍රජනනය උදෙසා ලිංගිකත්වයේ දෙන්නේ නැහනේ. එහෙමනම් ප්‍රජනනය උදෙසා නම් මේ ළමයි හැදුවට පස්සේ ඕක නවත්තන්න බෑ. මේක ඇත්තටම අර ප්‍රීති බක්කෝ කියන එකනේ. මේක සතුට උදෙසා ප්‍රීතිය උදෙසා කරන දෙයක් නේ. දැන් සත්තු කොටාසයක් ගත්තොත් ඔය ප්ලෙෂර් එකට සෙක්ස් ක්‍රියාව කරන සත්තු අයත් වෙනවා. ඩොල්ෆින්ලා වානරයෝ සහ මිනිස්සු ඇතුළත. එතනම ඒතර තේරෙනවා ඉවොලුෂන් එකේ ඒක මේ රිප්‍රොඩක්ෂන් එකටම විතරක් නෙමෙයි. ඔය ඒ තුන්දෙනාම මොළය පරිණාමය වෙච්ච අය. මොළයේ වෙන වර්ධනීය තත්ත්වයක් තියෙන අය දැන් නම් අනිත් තුඟක් අය සීසනල්නේ. නේද? අපි ඔය ප්‍රයිමේට්ලට කලින් ඉන්න බිලාල පවුලේ හරි එහෙම ගත්ත හුඟක් ඒගොල්ලන්ට එක කාලයක් තියෙනවා. මේගොල්ලන්ට කාලයක් එහෙම සීමාවක් නැහැනේ ඇත්තටම. දැන් මේකත් එක්ක වඩාත් පරිකල්පනීය අවකාශයක වැඩ කරනෝනේ ඒගොල්ලන්ගේ ලිංගික චර්යාවන්. හෝමොසෙක්ෂුවලිටි වගේ දේවල් වෙන වෙන සතුන් අතර තියෙනවා. දැන් අලියාගේ තියෙනවා. අලියාගෙත් මොළයේ පරිණාමයක් තියෙනවා. දැන් සහ මෑතකදී රිසර්ච් එකකදී මේ වුණා වානරය අතර සර්වයිවල් මෙකනිසම් එකක් හැටියට තිබිච්ච එකක් කියලා බල සම්බන්ධතාවයක් හැටියට මේ හෝමොසෙක්ෂුවලිටි. දැන් මිනිසාගේ තත්ත්වය ඇත්තටම අර මේ මොන රගේ මේ පිල් කලඹ ගැන ඔයා කියපු එක වගේ තමයි. දැන් ඩාවිනුත් ඒකෙදි කියන්නේ ඩාවින් උත්තර නැති වෙනවනේ ඒකට. ඇයි එහෙනම් මේක මෙහෙම වුනේ කියලා උරලා හැව්වාම එයා කියනවනේ ලස්සනට කියලා උරලා වගේ එකක් කියනවනේ. හරි. අන කියන්නේ ආකර්ෂණය උදෙසා ලිංගිකත්වය වල. නමුත් ඒකම එයාගේ ජීවිතයට තර්ජනයක්. හැබැයි ඉතින් හැම එකම හරියටම හැදෙන්නේ නැහැනේ මේ ලෝකේ. වරදිනෙව්ව තියෙනවනේ. වරදිනෙව්ව වෙන විදියකට හැදෙනෙව්ව. කෑමක් හදන්න යනකො Tamanට ඕනේ විදිහටම කෑම හැදෙන්නේ නැහනේ.
ඒ වගේ තමයි ස්වභාව ධර්මයේ හරියන එක ඉතුරු වෙනවා. පවතින්න පුළුවන් එක. වඩාත් ටෙස්ටඩ් එක අනිත් ඒවා ස්වභාව ධර්මයේ තුගක් ටෙස්ටින් අප්සෙට් යනවා. ඒවා අහක යනවා. කොහම වුණත් දැන් අපි ආර්ථිකය සංස්කෘතියේ පාදම කියලා වරලා ගත්තට සංස්කෘතිය කියන්නේ ආර්ථිකය නැමැති අදෝ ව්‍යුහය මත බිහිවෙච්ච උත්තර ව්‍යුහයයි කියලා පරිව්‍යුහයයි කියලා වරලා කිව්වට සංස්කෘතිය ආර්ථිකයෙන් ස්වාධීනව ක්‍රියා කරනවානේ. සමහර ලාවට සංස්කෘතිය ආර්ථිකයටම එරෙහිව ක්‍රියා කරනවානේ. දැන් අපේ රටේ ගන්නකො. අපේ තියෙන සංස්කෘතිය කොයිතරම් අපේ ආර්ථික සහ නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් වෙනවද? එතකොට පාදමට එරෙහිව මේ මතුමහල වැඩ කරන අවස්ථාවක්. ලිංගිකත්වයත් ඇත්තටම මේ ප්‍රජනනය උදෙසාම නෙමෙයි තියෙන එක ස්වාධීනව. අවසානයේදී අවසාන විග්‍රහයේදී සම්බන්ධයි තමයි. නමුත් අර්ධ ස්වාධීන හෝ අර්ධයටත් වඩා ස්වාධීනව වැඩ කරන එකක් තියෙනවා. ඒක විනෝදය උදෙසා, ප්‍රීතිය උදෙසා, ඊළඟට වෙනත් මානසික මේ වශයෙන් තියෙන සුව පහසුව. දැන් මානසික සෞඛ්‍ය කියලා වරලා ගත්තොත් ස්ට්‍රෙස් නැති වෙනවරම කියන්නේ සතුටනේ. ලිංගිකත්වයත් එහෙම ස්වාධීනව ක්‍රියා කරනවා. වැඩ වෙලා තියෙන්නේ අද අපිට තියෙන ප්‍රශ්නේ අපි පැරණි මතවාද වලින් මේවා කරගෙන මේක මනෝවිශ්ලේෂණය තුළ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියුණත් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. එයා මේ අවරෝධනයන් නැත්තම් පර්වර්ෂන් හැටියට තමයි ලිංගිකත්වයේ සමහර ස්ත්‍රී පුරුෂ මේ රීප්‍රොඩක්ටිවිටි නැත්නම් ප්‍රතිජනනයේ ජීව විද්‍යාත්මක ප්‍රතිජනනය නොවන අනිත් සම්බන්ධතා වර්ග කරන්නේ එහෙම. මාස්ටර්බේෂන්, හෝමෝසෙක්ෂුවලිටි. හරි. එතනම ගැටලුවක් තියෙනවානේ. කියන්නේ ඇත්තට ඒක ස්වාධීනව තියෙන ඒක වෙන දෙයක්. ඒක අපි මුල් එකට බැඳලා ඒ අරමුණු ඉෂ්ට කරනවද කියන එකෙන් කතා කරන එකම තේරුමක් නැති දෙයක්. අද ඒක වර්ධනය වෙලා තියෙනවා වෙනම විදිහකට. ඒක මේ සෙක්ෂුවලිටි කියන එකට තියෙන ලොකුම බාධාවක් තමයි අපේ අර මුල්. ඒක හරියට අර මේ උඹට මේ අර වහල් හිමියෝ කරන්නේ නීති දාන්නේ මම තමයි මෙහෙම කළේ නැත්නම් අපි තුමු ණය හිමියෙක් තව මිනිස්සෙට කරන්නේ. ණය හිමියොත් ඉතින් වහල් හිමියෝ බී වෙන්නම ණය කතන්දරෙත් එක්කනේ. දැන් අපි මේ මානව ලිංගිකත්වයේ තියෙන සුපුෂ්පිත වන කලාපයන්ට තහංචි දානවා අර පැරණි පාදමත් එක්ක බැඳිච්ච තැනින් මෙවුවා තීරණය කළ මෙවුවා විපරීත හරි නොයෙකුත් ආකාරයට වර්ග කරලා. මම හිතන්නේ අද තියෙන ආර්ථිකය විශේෂයෙන් දැන් ජෙන් සී එකේ තියෙන තත්ත්වයන් බැලුවත් ඊළඟ පරම්පරාව ගැන අපිට හිතා ගන්න බැහැ. කොහොම වුණත් දැන් ජෙන් සී ගොත් ලංකාව වගේ රටක ජෙන් සී කියලා කියන එකට අපිට අතුල් කරන්න වෙන්නේ නාගරික යම් මධ්‍යම පන්තික පිරිසක් විතරයිනේ. ඒ කාලේ උපන්නයි කියලා වරලා ඩොටේ ඉන්න කොටස් ජෙන් සී වෙන්නේ නැහනේ. ඒගොල්ලන්ට ස්මාර්ට් ෆෝන් යන්න පුළුවන්. ඒවෙන් යම් දේවල් ලැබෙන්න පුළුවන්. ඒක හරියට අපිට මේ අපි තාම අර අතීත මානසිකත්වයේ ඒ සංස්කෘතීන් වල ඒ ගොබ්බ ආකල්පවල ඉන්නවා. හැබැයි අපි ලෝකේ උපරිම තාක්ෂණයත් අපි පාවිච්චි කරනවා. අර හොඳම වාහනේ පාවිච්චි කරලා ඒකේ දෙහි මිරිසුයි ගැට ගහන් යනවා වගේ එකක් තියෙනවනේ හැම එකම. ඇත්තටම අපිට ගන්න වෙන්නේ වඳ වෙලා යන නැත්තම් පසුගාමී පරිණාමය නොවන කොටස් නෙවෙයි. ඊළඟ ජෙනරේෂන් එකක අලුත් විදියට හිතන අලුත් සංස්කෘතියක් එක්ක දකින කොටස් වල බොහෝ වෙලාවට වර්චුවල් සෙක්ස් වලට තියෙන නැඹුරුතාවය වැඩි වේවි. ඒකට උපකරණ හැදෙයි. හරි ඒකට විවිධ ප්‍රෝග්‍රෑම් හැදෙයි. සමහර ලාවට
අපි අර virtual helmet එහෙම devices හැදෙයි. මොකද ඒක පරිකල්පනීය දෙයක් නේ. බොහෝ වෙලාවට කියන්නේ virtual sexuality කවදාවත් ඒක ගන්න බෑ කියලා ඉවරලානේ normal මේකෙන් එච්චරට ඒක ප්‍රීතිය. හරි. මේක ඔය ධානය ගැන කියනකොටත් කියනවනේ අර හිමාලයේ ඉන්න සමහර තවුසන් තමන්ගේ දිව තුඩ අපේ උඩුතල්ලේ රන්ද්‍රය කියලා කියන කොටස නොපෙනෙන සිදුරක් එතනට ස්පර්ශ කරගෙන ඉන්න එකත් එක්ක සදාතනික සුරතාන්තමය ස්වરૂපයක් වෙනවා කියලා වල. ඒ වගේ දැන් සමහර වෙලාවට ලිංගික ක්‍රියාවක් ඕනෙ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් ඇත්තටම යම් ධානමය දේවල් හෝ සමහර වෙලාවට මොන ආකාරයෙන් හෝ ඩොපමීන් අපේ ශරීරය වැඩි කරගත්තාම ඒ ප්‍රීතියම එනවා. ඉදිරියට ලිංගිකත්වය පරිණාමය වේවි ලිංගික ක්‍රියාව කියන එකෙන් දැන් හෝ ශරීරයෙන් වියුක්ත දෙයක් හැටියට එය මානසික ක්‍රියාවලියක් නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් මැනිපියුලේට් කරන ක්‍රියාවලියක් එවැනි දෙයක් බවට පත් වේවි. ඊට පස්සේ මේ දැන් අපිට මොන වුණත් අපිට මේ අර ශීන වෙච්ච කොටස් තියෙනවනේ අපේ ඩාවිනියානු ගැටිත්ත තියෙන්නේ අවසානයේ නැට්ට ඇලිච්ච තැන. ඒ වගේ අපිට මල පහ කරන්න මුත්‍රා කරන්න ඒ වගේ දෙයක් බවට පත් වේවි ලිංගික ක්‍රියාව කියන එක ඇත්තටම. දැනුත් ලංකාවේ නම් හුඟ දෙනෙක් ඒ කාර්ය කරන්නේ ඒ වගේ තමයි. ඇත්තට වැසිකිළියකට යනවා වගේ සිද්ධියක් බවටනේ පත් වෙලා තියෙන්නේ. ඇත්තට ඒක මේ බොහොම මේ උදාර උත්කෘෂ්ඨ ප්‍රීතිය දනවන එහෙම දෙයක් හැටියට නෙමෙයිනේ තියෙන්නේ. නමුත් මම හිතන්නේ අර software එකක් ගැහුවා වගේ නැත්නම් මොනවා හරි ඩොපමින් ඩෝස් එකක් අපිට ඩොපමින් අපිට පුළුවන් අර යම් විදියකට එකපාරට ලොකු බූස්ට් එකක් දෙන්න. හරි. බැඳීම් පිළිබඳ එකත් ඔක්සිටෝසින් වගේ වුණත් එහෙම පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ඔක්සිටෝසින් ඔක්සිටොක්සින් බවට පත් වෙලානේ. මොකද මේ සම්බන්ධතාවල තියෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්නයෙන් සිට මතවාදී ප්‍රශ්න ඉඳලා සංස්කෘතික ප්‍රශ්න ඉඳලා එළියේ තියෙන ප්‍රශ්න සියල්ලෙන් මේකෙන් නිදහස් වෙච්ච ලිංගිකත්වයක් වර්චුවල් එකක් හැදෙයි කියලා එක තමයි මගේ විශ්වාසය. ඔතන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැන පොඩ්ඩක් සඳහන් වුණ නිසා මම මේ ප්‍රශ්නේ අහන්න කැමතියි. දැන් අපි ගත්තොත් දැන් ෆ්‍රොයිඩුත් ගොඩක් ඔය සෙක්ෂුවල් අන්කොන්ෂස් මයින්ඩ් එක ගැන කතා කරනවා. ඒත් එක්කම කාල් යුනුත් ගොඩක් ඔය කතා කරනවා කලෙක්ටිව් අන්කොන්ෂස් එක ගැන. ඒතකොට එයා කියනවා එතන ඔය ජෙනටිකලි ට්‍රාන්ස්මිට් වෙන්නේ ඔය බයොලොජිකල් ජීව විද්‍යාත්මක දේවල් විතරක් නෙමෙයි වෙනම මනෝවිද්‍යාත්මක දේවලුත් ආකිටයිප්ස් එහෙම පොදුවේ එනවා. ඒතකොට එයා එතන උදාහරණයක් ගන්නවා මේ දැන් අපි ගත්තොත් හීන කියන දෙයක් ඔය ගොඩක් සම්ප්‍රදායින් ඒවා මේවා බැලුවොත් ඔය ගොඩක් අයට පොදු දකින්න හීනයෝ මේ જાතියක් තියෙනවා. එහෙම ගත්තම ඔය අන්කොන්ෂස් ඔය මොනවාද ඔය මේ හීන ගැන තියෙන අදහස? ඇත්තටම ඉතින් අන්කොන්ෂස් කියන එක දැන් ඕකේ හීනවලදී ඍජුවම මේවා වෙන්නේ ඇඟේ ඔය ආයුර්වේදය අරවමදී නම් අපේ රාජස් තමස් සත් නැත්නම් අපේ වාපිත්සෙම ඉවා අතර සිද්ධ වෙන ඉම්බැලන්ස් එක සිද්ධ වෙනවා මේවා හැටියටනේ ආයුර්වේදය වගේ දෙයක හිපොක්‍රේටස් හරි. ඉන් පස්සේ මට මතක නැහැ ෂේක්ස්පියර්ට පූර්වගාමී වෙච්ච එක නාට්‍යකරුවෙක් තමන්ගේ නාට්‍යවල චරිතත් ගොඩනගන්නේ මේ රජස් තමස්සත් ඒ වගේ වර්ගීකරණයක් අනුව. දැන් සිහිනවල අපිට පෙන්눔 කරන්නේ අපේ තෘප්තියට පත් නොවෙච්ච ආශාවන් කියලා. මොකද දැන් අපි ලිංගිකව ආකර්ෂණය වෙච්ච හෝ අපේ යටිහිතේ මතකයක් එක්ක අපි කැමති unconsciously හරි ඒ අපි හීනෙන් දකිනවා. සත්තුන්ට ඔහොම ප්‍රශ්නයක් නැහැනේ. සත්තුත් හීන දකින්නවා කියලා. සත්තුත් හීන දකින්නවා. සත්තු විශේෂයෙන් බල්ලෝ වගේ අය හීන දකින්නවා. බල්ලට දෙවෙනි සංඥා පද්ධතිය කියලා කියන කොටස තියෙනවනේ යම් මෙමරි එකක් තියෙනවා. අපි දන්නේ නැහැ කැලෑ බල්ලන්ට ඒක තියනවාද කියන එක.
බල්ලත් ශිෂ්ටාචාරගත වෙච්ච එකක්නේ. දැන් බල්ලා ශිෂ්ටාචාරගත වුණා සහ බල්ලා අපිව ශිෂ්ටාචාරගත කළත්නේ. මොකද දඩයමේදී ඒ මොහොත අපිට පනින්න බැරි වේවි බල්ලා අපිට හීලා වුණේ නැත්තම්. පොඩි සපෝට් එකක් නෙවෙයිනේ දඩේමට ඒගොල්ලෝ දීලා තියෙන්නේ. නේ වටෙන් පාය කරලා පැනලා ගොදුර අරන් ඇවිල්ලා. දැන් අර වී ගැන කියනවනේ වී හුඟක් ගස් වර්ග අපි භෝග හැටියට ගන්න. අපි හිතන්නේ අපි ඒගොල්ලන්ව ප්‍රයෝජනට ගන්නවා කියලා. නෑ ඒගොල්ලෝ අපිව ප්‍රයෝජනට අරගෙන පැතිරුණයි කියලා. එහෙම කල්පිතයකුත් තියෙනවා. ඉතින් මූලික වශයෙන් සිහින වල නමුත් දැන් මෙහෙම තියෙනවනේ බල්ලෝ සීන දකින්නවා තමයි. බල්ලෝ හැබැයි හන්දිය දැකපු බැල්ලි ගැන සීන දකින්නවා කියලා මට හිතෙන්නේ නැහැ. හරි. මෙයා මත්තෙමයි මම ඉන්නේ. මෙයා හම්බුනේ නැත්තම් මම සංසර්ගයේ යෙදෙන්නේ නැහැ. හරි. කියලා ඉන්නවා කියලා වල මට හිතෙන්නේ නැහැ. දන්නේ නැහැ. අපි හරියටම දන්නේ නැහැ. හැබැයි අපි ඒත් එහෙම තියෙනවනේ. ඒ නිසානේ අපිට නවකතා ලියවෙන්නේ, කවි ලියවෙන්නේ, චිත්‍රපටි හැදෙන්නේ. සමහර අපි එකට ට්‍රාන්ස්ෆර් කරනවානේ. හරි. ට්‍රාන්ස්ෆරන්ස් කිව්වම අපි අර නිකන් අර උත්තරෝතිශය කියන කාර්යයට අපි පත් කරනවානේ ඌවා. අපි යම් විදියකට අපි අවරෝධනය කරගන්නේ ඌවා එක පැත්තකින් අවරෝධනය වෙන කොටස තියෙනවා. ඒව අපි පාපකාරී හරි ගිල්ටිනස් අරවම එක ඒව අපි සංගවලා තියා ගන්නවා. අනිත් අතින් මේ සබ්ලිමේෂන් එකක් වෙනවනේ. හරි. කියන්නේ උත්කර්ෂණය වෙනවනේ අතන. උත්කර්ෂණය වෙන ඒවෑනේ අපි ප්‍රචණ්ඩත්වයට යන්නේ නැතුව. දැන් ওই විපර්යාසත්වය කියන වචනය පොදුවේ පාවිච්චි වෙන නිසා යෙදුවොත් විපරීත ඒමකට හානි කර හෝ ඒ කැලලට යන්නේ නැතුව අපි කලාකෘති වලට නැත්නම් අපි සමහරට චාරිත්‍ර වාරිත්‍ර වලට හරි සමහර ලාවට අපි පිහියෙන් අනින්නේ නැතුව අපිට පුළුවන් වෙන්නේ පෙර දිනයක මාපෙම් කළ යුතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලිසෙන් එහෙම කරගන්න පුළුවන් වෙන්න එක තැනකදී. හැබැයි අනිත් අතට මේකම මේ තෘප්ත නොවිච්ච දේවල් සමහරට වයලන්ස් හැටියට එළියට එන්න පුළුවන්. හරි. ඒ වගේ සමහරට chance එක හම්බ වෙන තැනකදී බලය පාන්න පුළුවන් තැනකදී හරි සිද්ධ වෙන රේප් එකක් වෙන්න පුළුවන්. ඝාතනය කිරීමක් වෙන්න පුළුවන්. සමහරවට එහෙම නැත්තම් මනස තුල වෙන්න පුළුවන් ඒක සිද්ධ වෙන්නේ. කියන්නේ අපි හිතමු violent pornography. හරි. බොහොම මේ pervert pornography. මේකත් මානව ලිංගිකත්වයේ වෙන් කරන්න බැරි කොටසක්. දැන් මම අර කියපු virtual තැනට ඒක ගියත් ඩොපමින් මාත්‍රයකින් අපිට ඒක ගන්න පුළුවන් වුණා. ධානමය ආකාරයකට virtual sex එකක් ගත්තත් හැබැයි ඒක එක අර්ධයයි. අපි බෙදිලා ඉන්නේ. අපේ අන්තිම ජාගර ප්‍රචණ්ඩ විපරීත කියලා හඳුන්වන අන්තිම ජාගර කිව්වහම ලැජ්ජා සහගත ඒ කැලල තියෙනවා මේ සංස්කෘතික මේවා කරනවා පිළිකුල් සහගත එහෙම කොටසක් තියෙනවා. ඒ කොටස අහෝසි වෙනවා කියලා මං හිතන්නේ නැහැ. ඒ කොටස හැමදාම අතිරික්තයක් හැටියට තියෙනවා. ඒක අපිට ඒකේ යෙදෙන අයටත් ඒකට භාජනය වෙන අයටත් හානි කර නැත්නම් අපිට ඒක ජජ් කරන්නත් බෑ. විශේෂයෙන්ම මේ දැන් ඉදන්නවනේ ඩාර්ක් වෙබ් හරහා සිද්ධ වෙන දේවල් ටික. ඩාර්ක් වෙබ් එකේ රෙඩ් රූම් හරහා සිද්ධ වෙන කියන්නේ දැන් අර මාළු ටැංකියක ඉන්න මාළුවෙක්ව පෙන්නලා මරන් කන එක. මම ඒකට විරුද්ධ නැහැ. මට ඒක කරන්න බෑ. ඒ වුණාට මම ඒකට විරුද්ධ නැහැ. එහෙම සංස්කෘතික එකක් තියෙනවනේ. දැන් මගේ මිත්‍රයෝ මේ ඔය චීන එහෙම ගියා පෙන්නලා තියෙනවා. ඒ සත්තු ඉන්නවා පණ ගැහිගේ ඒක විවිධාකාරී සත්තු සර්පයෝලා ඔයලා දෙනවා. දැන් මේවා එක එක සංස්කෘතියනේ ඉතින්. ඒක අපේ සංස්කෘතික අපිට බැරි එකෙන් මැනලා වැඩක් නැහැනේ. දැන් එතකොට ඩාර්ක් වෙබ් එක ඇතුලේ
සිද්ධ වෙන සමහර ක්‍රියාවන් ඔය විද්‍යාඝාතනය එකත් එතනට සම්බන්ධයිනේ. අර ටැංකියේ ඉන්න මාළුවෙක් පෙන්නලා මට උයලා දෙන්න කියනවා වගේ මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් පෙන්නලා මෙයාට ගැම්බැන් දාන්න. හරි. මෙයාට මෙහෙම සේඩිස්ටික් මේවා කරන්න. මෙයාගේ ඇඟේ මේ කෑල්ල කපන්න. මේ විදිහේ වුණා ඩාර්ක් රූම් වල සිද්ධ වෙනවා කියන එක කියනවනේ ඩාර්ක් වෙබ් එකේ. දැන් ඔයනිද ඕකත් මිනිස් මනසේ අතිරික්ත යන දැන් මේ ටික එප්ස්ටීන් ෆයිල්ස් ගැන කතා කරනවානේ. ඒකේ ළමයි මරලා කාපුවා ගැන කතා කරනවා. මේ ලෝකේ ඉන්න ඉහළම බිලියනර්ස්ලා. ලෝකේ මාර දේවල් ඉන්වෙන්ට් කරපු මිනිස්සු. ෆේමස් අයගේ නම් තිබ්බේ. ඕ ඒවා හිතා ගන්නත් බෑනේ. හරි. මේ හැනිවල් අපිට තේරෙනවනේ. එතකොට මිනිස් මනස කියලා වරලා කියන්නේ වගේම සෙක්ෂුවලිටි කියලා කියන්නේ මෙන්න මේ දෙබදුම තියෙනවා. එක පෝලරයිස් වෙලා තියෙනවා. එක පැත්තක ඒක හරියට අර බුදුදාමේ විමානවත්තු പ്രേතවත්තු වගේ තමයි. අර බොහොම පිළිකුල් සහගත ජාගර විපරීත කියලා වරලා කියන ඒකත් මිනිසාම තමයි. ඒක මිනිසාගෙන් අයින් කරන්න බෑ. ඒවට නීති පැනවෙන්න ඕනේ. ඒවට අපි යම් කෙනෙක් ගොදුරු වෙන එක ඒවා වින්දිතෙක් වෙන එක නවත්තන්න ඕනේ. හැබැයි මිනිස් මනස තුළ මේ අතිරික්තය ශිෂ්ටාචාර ගත වීමේදී සිද්ධ වෙච්ච ප්‍රශ්නයේ සිට මම්මුලාවල් පෑගිලා දිගින් දිගටම තහංචියනවා ඉවරයක් නැහැ. හරි. කාටවත් රිලීස් වෙන්න බෑනේ. රිලීස් වෙන්න හැම වෙලාවෙම ඒ තැන්වල නවතිනවා. හැබැයි මේ සමහර ඩ්‍රයිව්ස් සමහර පුද්ගල ස්වභාවයන් එක්ක බද්ධ වෙලා තියෙන්න පුළුවන්. සමහර සංස්කෘතීන් එක්ක වෙන්න පුළුවන්. කුඩා කාලේ දේවල් ඔළුවේ රෙජිස්ටර් වෙච්ච ආකාරය වෙන්න පුළුවන්. සමහර ජෛව රසායනික ප්‍රශ්න වෙන්න පුළුවන්. කොහොම හරි ඇතැම් අයගේ මේ විදිහේ අපිට අනුදැන වදාරන්න බැරි විදිහේ ලිංගික නැඹුරුතාවන් තියෙනවනේ. ඔය ඩෙවියේෂන් කියලා වරලා හඳුන්වන්නේ. මේක මොන වර්චුවල් සෙක්ස් වලට ගියා දිව්‍ය ලෝකේ අර දිව්‍යමය විදිහට නාභිය පිරිමැදලා ඒ වගේ මට්ටමින් ගියා. මේ කොටස නැතුව ඒක තියෙන්නේ නැහැ. මේක එක පැත්තක මොකද ඒකෙදි ප්‍රීතිබක්කෝ කියන එක ප්‍රීතිය කියලා වරලා කියන්නේ මේ ඊටාම පීඩාකාරී නොවන විදිහට වේදනාවක් නැති විදිහට ලබන එකක්ම නෙමෙයිනේ. වේදනාව පීඩාව හරහා සමහර වෙලාවට දැන් ලංකාවේ ගත්තොත් හොඳට තේරෙනවා අපචාරය කියලා කියන්නේ රසයක්. ඒක ලිටරේචර් ඇතුලේ විතරක් නෙමෙයි මිනිස් සම්බන්ධ ඇතුලේ ගොසිප් ඇතුලේ ඒව කතා කරන අපචාරය කියන්නේ රසයක්. කොටින්ම අපචාරයට ගොදුරු වීම පවා රසයක් බවට පත් වෙලා තියෙනවා. අපහාසයට ලක්වීම, නින්දාවට ලක්වීම මේවා ඇතුලේ සෙක්ෂුවල් ප්ලෙෂර් තියෙනවා. දැන් මේ කොටසනේ හුඟක් ඔය විශේෂයෙන් ලකාන්ගේ සයිකොලොජි ඇතුලේ කතා වෙන්නේ අපේ අවිඥානයේ අශීල අවිඥානය කියලා වරලා. ඉතින් මං හිතන්නේ ඒ ශිෂ්ටාචාරගත වීමේදී ඇතිවෙච්ච මේ පැරඩොක්ස් එකෙන් අපිට ගැලවෙන්න බෑ. නමුත් අපිට මේක මෙහෙම තියෙයි. ඒකත් වර්චුවල් තැනකට යාවිද? උදාහරණයක් හැටියට අපි දන්නේ නැහැ. කියන්නේ ඔය අර්චනකාමය, පෙතිෂම් නැත්නම් පූජා ලාංඡන භක්තිය කියලා කියන්නේ අඳින ලද්ද යට ඇඳුමක් තුලින් ප්‍රහර්ෂයක් ලබන කෙනෙක්ගේ මේක. දැන් මේක ජපානයේ හැම තියෙනවා ප්‍රශ්නික ෆීලින් කියලා ඉවරලා විශේෂයෙන් පාසල් දැරියන්ගේ නික එක විකුණන්න තියෙනවා. ඒකට ගාලා ගිහිල්ලා ආපු ගමන් ටක් ගාලා වැකුම් සීල් කරලා ප්‍රෙස් කරනවා. හරි. එතකොට අර මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේ ඒවා ගෙන්න ගන්න පුළුවන් අපිට ඕනනම් ඕඩර් කරලා. දැන් මිනිසා හැම වෙලාවෙම දැන් පෞගේ කාලේ ෆෝනෝග්‍රැෆි අපි බැලුවොත් දැන් එක කාලෙක බොහොම ඉන්ඩස්ට්‍රියල් හරිම පර්ෆෙක්ට් මේවකට ගියා. නමුත් දැන් බලන්න දැන්
ඔය මිල්ෆි පැත්තට හැරිච්ච ට්‍රෙන්ඩ් එකෙන් පස්සේ හෝම් මේඩ් අර ප්‍රොඩක්ෂන් හැටියට කරනවත් හෝම් මේඩ් විදියට කරන්නේ. එතකොට හැම වෙලාවෙම දැන් ඔය BBW body positive අර කලින් පර්ෆෙක්ට් කියලා තිබුණේ අනිත් අන්තයට යනවා. මිනිසා හැම වෙලාවෙම නැඹුරුයි අනිත් අන්තයට යනවා. මොකද එකක් තෘප්තිමත් වෙලා ඉවරයි. ඒක දැකලා මිනිස්සුන්ට එපා වෙනවා. මේක ඊළඟට ට්‍රාන්ස්මිට් වෙන්න වෙන පැත්තකට. ඉතින් අපිට කියන්න බෑ සමහරට දැන් ඇත්තටම මම දන්න මිත්‍රයෙක් ඉන්නවා. එහෙනම් බොහොම සේඩිස්ටික් ෆෝනෝග්‍රැෆි බලනවා. හැබැයි කවදාවත් ඔවුන් ජීවිතේදී එහෙම නැහැ. කියන්නේ අර සමහර ඒවා රසයන් විතරයි. ඒ රසයන් භෞතිකව ගන්නවා කියලා වර එකක් නැහැ. ලිංගිකත්වය කියන්නේ ඇත්තට ක්‍රියාව තුලින් හෝ භෞතිකත්වය තුලින්ම ගන්න එකක් නෙවෙයි. හැබැයි ඉතින් මම දන්නේ අර මේ සමහර වෙලාවදී අපිට කොහොම වුණත් ඔය පෙටිෂන් වගේ එකදී නම් සමහරලාවට ඒ පෑන්ටි එකක් ඒ වගේ දෙයක එක වර්චුවලි පුළුවන් ද අර පරිකල්පනීය එකක් නේ අරක මේක අර තියෙන මේ ගාන ප්‍රසාදය ගාන විඥාණය ඒවත් එක්ක බැලිච්ච එකක් හැටියටනේ තියෙන්නේ. ඒ සමහර ඒවා මට එහෙම එකෙන් එක විග්‍රහ කරන්න දෙරෙන්නේ නැහැ. නමුත් මේ අතිශයම පෝලරයිස් වෙච්ච නැත්නම් මේ ද්‍රවීකරණය වෙච්ච මේ බයිනරි ඔපොසිෂන් නැත්නම් සහසම්බන්ධ ප්‍රතිපක්ෂ හැටියට තියෙන දෙක සදාතනිකව තියෙනවා මේ කාර්යයට කාන්දමක උතුරයි දකුණයි වෙන් කරලා යන්න බෑ වගේ. අවසාන වශයෙන් මම කැමති අහන්න දැන් ඔය ඔක්කොම ඔය ආටිෆිෂියලයිස්ඩ් වෙච්ච දේවල් ඔය ප්‍රචණ්ඩත්වය ඔය උතනින් අපි යන්නේ ඔය නේචර් එකකින් එළියට නම් එහෙම. මෙහෙමයි ඉතින් අපි දැනට තියෙන විවාහය හෝ එව්ව ගත්තත් ආටිෆිෂියල් එකක්නේ. ඒක ස්වභාවික නෑනේ විවාහය කිසිසේත්ම නේද? අද කියන්නේ අපි කීලිවල මයිල් ගාලා ඉන්නවා. අපි සෙන්ට් දානවා. මේක කිසිසේත්ම ස්වභාවික නෑනේ. ලියක තියෙන අර ගඳ ඒ මේව දැන් මේ ඇත්තටම ඇඳුම් ඇඳලා පස්සේනේ මේ බැක්ටීරියා එයා ප්‍රශ්න එන්නේ. නමුත් පෙරමෝන් හරහා සිද්ධ වෙන ලිංගික සංඥාර්ථ sannivedanaye සියල්ලම වෙලා. එතකොට මේකම මේ දැන් තියෙන එකම නැචරල් නෑ ඇත්තටම. ආටිෆිෂල් තමයි. ඔය ඩාර්ක් වෙබ් එක සහ ඔය එප්ස්ටීන් ෆයිල්ස් ඒ වගේ දෙකම ගත්තාම මෙතන තියෙනවනේ ලොකු ආටිෆිෂල් සහ ඔය ක්‍රයිම් ෆීල්ඩ් දෙයක්. ඒතර එතන දැන් අපි ගත්තොත් එතන USA කියලා කියන්නේ ලොකු ලිබරල් ඩෙමොක්‍රසි ඔය වගේ ෆ්‍රීඩම් තියෙන තැනක්. ඉතින් ඒ වගේ සමාජයකට ඇයි ඔය වගේ දේවල් තියෙන්නේ? USA වල ෆ්‍රීඩම් කියලා වහන පට්ට බොරුවක් නේද? ඒක නිකන් වේස ගෑණිගේ කන්‍යාභාවය වගේ එකක් තමයි ඒ ෆ්‍රීඩම් කියලා කියන්නේ. හරි. ඒක දීපු ලණුවක් නේ. ඒක ඇත්තට තියෙන කන් නෙමෙයි පර්ෆෝමන්ස් එකක් නේද? ඒ නිදහසේ ප්‍රතිමාව තියෙනවා. හරි. ඔය ලංකාවට සාපේක්ෂව යම් ඒරියාස් වල නිදහස තියෙනවා කියලා වරලා කියනවා. හැබැයි දීර්ඝ කාලේ වෙනවා. දැන් මෑතක මගේ මිත්‍රෙක් ආවා. මිත්‍රෙක් කියන්නේ මිත්‍රෙක් බවට පත් වුණා. පරමාණු මේ අණුක ජීව විද්‍යාව සම්බන්ධව PhD එක කරන්න ගිහිල්ලා නැවත ඇමරිකාවේ පස්පා ගන්නෑ කියලා තමයි ඇවිල්ලා තිබුණේ. ඒක රටක් නෙවෙයි. ඔහු ප්‍රාන්ත 18ක දිගින් දිගටම 7-5ක් අයිතුරු කරලා නැහැ. හම්බ කරපු සියල්ලෙන් හැමතැනම ඇවිත් දෙක කරලා තිබුණේ. හැම ජන කොටසක් එක්කම ඉඳලා තියෙනවා. අපි හිතාගෙන ඉන්න හොලිවුඩ් ඩ්‍රීම් එක පට්ට බොරුවක් කියලා. හරි. ඒ තනි ආටිෆිෂල් එකක් කියලා. මම හිතන්නේ නිදහස කියන එක නැතිම රටක් නේද ඒක? නිදහස කියන එක අනිත් පැත්තට පැරඩොක්ස් එකක් නේ. නිදහස කියලා ඇත්තම නිදහස මොකක්ද? ඕක නිදහසත් අයිඩියොලොජිකල් නේ. නිදහස Tamanට සාපේක්ෂයිනේ. එතන හැදිලා තියෙන දේශපාලනික සහ වෙළඳපොළ මතවාදයත් එක්ක කස්ටමයිස් කරපු නිදහසක් නේක. දැන් පළවෙනි කොට මෙහෙමයි තියෙන ඔය නිදහස කියන එකේ තියෙන එක ලිංගිකත්වය වගේ එකක් නම් එතනින් එහාට ඊළඟට ඕනේ. යමක් මොනවා කරාද තව ඩ්‍රයිව් කරන්න ඕනේ. මොකද අරක උත්තේජනය නැති වෙලා යනවා. ඒකේ ඉවරයක් නැති හරියට ඔය දැන්
මද්‍රව්‍යයක් ගැන කතා කරන්නේ අයිස් ගැන. ඒ වගේ තව ඕනේ. තව නැවැත්මක් නැහැ. يعني පළවෙනි කොට ඒ හඹා යාම තුළ හැම එකක්ම අර බොහොම ෆෙටිෂ් නැත්තම් අර්චනකාමී විදිහට නෙන්නේ. සමස්ත මිනිස්සෙක් නෑ. කියන්නේ කෑලි ඒවා රීප්ලේස් කළ හැකි. අවසානයේ හිස් කමනේ ඉතුරු වෙන්නේ. හිතන්නේ ඒ කෑල්ල ෆිල් කරන්න පුළුවන් අධ්‍යාත්මික හෝ ජීවන දැක්මක් මිනිස් බැඳීම් ඒ කොටසෙන් විතරයි. ප්ලෙෂර් එක හැටියට ඒක හඹාගෙන යන්න පුළුවන්. මොකද ඒක ඉතින් ඉවරයක් නෑ. අර කස්තුරි මුවාගේ කතන්දරේ නේද? කස්තුරි මුවා තමන් දුවන තැන මුවැත්තියක්ගේ මද දියර කෙලවරලා තමන්ගෙන්ම වැగిරෙන මද දියරට රැවටෙනවා. ඕක ඇත්තටම ඇමරිකානු සමාජය ගැන අහපු එකට හොඳම උත්තරේ මම හිතන්නේ දීලා තියෙන්නේ අර්නස්ට් හෙමින්ගේ. එයාගේ මහල්ලා සහ මුහුද. මේකේ මෝරා ඇදන් යන එක. ඒ මෝරත් එක්ක යන ඇඩ්වෙන්චර් එක. කියන්නේ ඩෙත් ඩ්‍රයිව් එක නෙමෙයි. අවසානයේ මෝරාගේ ඇට සැකිල්ල විතරක් අරගෙන ජයග්‍රාහීව එන එක. මේක ආදේශ කරලා බලන්න ගැහණියක් හෝ ආශාව කියන තැනින් අපි කස්තුරි මුවාගේ සිද්ධියට මේ වගේම එකක් තියෙනවා රෂමාන් එකේ මේ මෝරෙක් මෙහෙම ඇදන් යන කතන්දරයක් අර හමුදුරුවෝ කියනවා අර ස්ත්‍රියට මට මතක විදිහට මේ ආශාව එක්ක හඹාගෙන යාමේ කෙලවරක් නැහැනේ ඇත්තටම. කියන්නේ දැන් ඔය ශාරීරික ලිංගිකත්වයේ තියෙන එකක් තමයි එක මොහොතකදී ඕෆ් වෙනවා. ආම එක්කෝ ව්‍යාකර ගන්න ඕනේ නැත්නම් මොන හරි වෙම වාජීකරණයක් උත්තේජකයක් ගන්න ඕනේ. හරි. නැත්නම් හයි ප්‍රෝටීන් ගහලා එනර්ජි ඕනේ. අරවා ගැහුවත් ඉතින් පවතින බෑ. ඒකනේ අයිස් ගහලා උගක් ඔය ඇක්ට් එකට යන්නේ. හැබැයි මානසික එකේදී ඉවරයක් කොතනින්වත් නවතින්නේ නැහනේ. මොකද මානසික එකේ බොහෝ වෙලාවට ඉජැකියුලේෂන් එකක් නැහනේ. අපි තුමු ඩොපමින් හරහාම වෙනවා කියලා ඒක සමහරවිට මානසිකව ආපහු එන්න බැරි අපිට මේ යථාර්ථයත් එක්ක අපේ ශරීරයත් එක්ක හුය නැති වෙන තැනටම යන්නත් පුළුවන්.